අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැම කෙනෙක්ම ඔන්න අද දවසෙත් මම ඔයාට අපොස්ස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ ගණිත ගැටලුවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. අද දවසේ මම ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රය A කොටසේ 15 වෙනි ගාන. මේ ගැටලුව මෙන්න මෙහෙමයි තියෙන්නේ. මෙම වගුවට අනුව රුපියල් ලක්ෂ 8ක වාර්ෂික ආදායමක් ලබන තැනැත්තෙකු ගෙවිය යුතු ආදායම් බද්ද සොයන්න කියලා තමයි කියන්නේ. මේකේ අපිට දීලා තියෙනවා වගුවක්. ඒකේ වාර්ෂික ආදායම අපිට දීලා තියෙනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් බදු ප්‍රතිශතය කියන එක අපිට දීලා තියෙනවා. එතකොට වාර්ෂික ආදායමට සාපේක්ෂව අය කරන බදු ප්‍රතිශතය තමයි මේ වගුවෙන් අපිට දීලා තියෙන්නේ. මේකේ කියනවා ලක්ෂ 8ක වාර්ෂික ආදායමක් ලබන කෙනෙක්ලු. මෙයාගේ මෙන්න මේ පළමු ලක්ෂ 5. ඒ කියන්නේ දැන් මෙයාට ලක්ෂ 8ක් නේ තියෙන්නේ. මේ ලක්ෂ 8න් පළවෙනි ලක්ෂ 5. පළවෙනි ලක්ෂ 5. මෙන්න මේ ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් කියලා තමයි කියන්නේ. බදු නිදහස්. මේ ලක්ෂ 5 ගියාම මේ ලක්ෂ 8ට තව ලක්ෂ 3ක් ඉතුරු වෙනවා. තව රුපියල් ලක්ෂ 3ක් ඉතුරු වෙනවා. මෙන්න මේ ලක්ෂ 3 කියන්නේ මේ ඊළඟ ලක්ෂ 5 කියන කාණ්ඩයට තමයි ඒක අයිති වෙන්නේ. ඒකට 104ක බද්දක් තමයි අය කරන්නේ. එතකොට මෙයාට ඇත්තටම බදු ගෙවන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ රුපියල් ලක්ෂ 3ට විතරයි. මෙන්න මේ කියන ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් වුණාම සමස්ත ආදායම වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 8ක් නිසා එයාට ලක්ෂ 3ක මුදලකට 104ක බදු ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙනවා. අහන්නේ ගෙවිය යුතු ආදායම් බද්ද කොච්චරද කියලා. අපිට මේක මෙන්න මේ විදිහට ගණනය කරගන්න පුළුවන්. 104ක් කියන එකේ තේරුම රුපියල් 100ක ආදායමකට 4ක බදු මුදලක් ගෙවනවා කියන එක. එහෙනම් රුපියල් ලක්ෂ 3ක ආදායමකට කීයක් ගෙවනවද කියන එක තමයි හොයන්න තියෙන්නේ. අපිට මේක හදා ගන්න පුළුවන් 100ට 4 නම් ලක්ෂ 3ට කීයද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. මේකෙන් අපි හොයන්නේ ආදායම් බද්ද 100ට 4 නම් ලක්ෂ 3ට කීයද? ලක්ෂ 8ක් තිබුණාට ලක්ෂ 8ටම බදු ගෙවන්න සිද්ධ වෙන්නේ නැහැ. ආදායම් බද්දෙන් ලක්ෂ 5ක් නිදහස් වුණා. එතකොට ඊළඟ ලක්ෂ 5 කාණ්ඩයට අයත් වෙන්නේ 104ක බදු ප්‍රතිශතයක්. එතන ලක්ෂ 5ක්ම නැහැ ලක්ෂ 3ක් තියෙනවා. ඒකට කොච්චරක්ද කියලා තමයි අපි මේ හොයන්නේ. මෙතනින් බිංදු 2කට බිංදු 2ක් කපලා අපිට පුළුවන් මේ බිංදු 3 අගට දාගෙන ගුණ කරන්න 3 වරක් 4 3 වරක් 4 12යි. එහෙනම් මෙයා ගෙවන්න ඕනි ආදායම් බද්ද රුපියල් 12000ක් කියලා තමයි එන්නේ. හරි? රුපියල් ලක්ෂ 8ක වාර්ෂික ආදායමක් ලබන කෙනෙක් මෙයා රුපියල් 12000ක ආදායම් බද්දක් ගෙවන්න ඕනි. මම හිතනවා මේ ගානත් ඔයාලට ඉතාමත් සරලව තේරුම් ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ මේ වගේම තවත් වැදගත් ගානක් එක්ක හමු වුණතුරු ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.